සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නා වීඩියෝ එකට අද මාතෘකාව ගැන කියන්න කලින් මං ඔයාලගෙන් මුලින්ම ප්‍රශ්නයක් අහලා ඉන්නම්. ඔයාලා හිතන් ඉන්නේ ජීවිතයේ ඔයා ගන්න හැම තීරණයක්ම ඔයාගේ අනුදැනුමෙන් යටතේද ගන්න කියලා. ඒ කියන්නේ ඔයාගේ සවිඥානික බුද්ධියෙන් ගන්නවා කියලාද හිතන් ඉන්නේ. නෑ, ඒක එහෙම නෙවෙයි. ඔයාලා නොදැනුවත්ම ඔයාලා ගන්න තීරණ තියෙනවා. හරි, අද මම කතා කරන්න යන්නේ ඔයාගේ තීරණවලට ඔයාට නොදැනීම බලපෑම් එල්ල කරන මයින්ඩ් ට්‍රැප් හෙවත් මානසික උගුල් ගැන. මොනවද මේ මයින්ඩ් ට්‍රැප් කියන්නේ? සරලවම මයින්ඩ් ට්‍රැප් කියන්නේ මොනවද කියලා කිව්වොත් අපේ ජීවිතය අපි ගන්නා තීරණවලදී හා අපි දේවල් වලට අර්ථකථනය දීමේදී සාමාන්‍ය මිනිස් චින්තනයේ ඇතිවන වැරදි රටා කියලා අපිට උදාහරණයක් වශයෙන් ගත්තාම අපිට යම් සිදුවීමක් සිදුනාම ඒකේ ධනාත්මක දේවල් වලට වඩා ඍණාත්මක දේවල් ගැන හිතෙනවා. ඒක අපේ ආයාසයෙන් තොරව ඉබේම සිදුවන දෙයක්. මෙන්න මේ වගේ එදිනදා ජීවිතයේ ගොඩක් මානසික උගුල් වලට අපි අහු වෙලා තියෙනවා. හරි, අපි මුලින් ඉඳන් පැහැදිලි කරගෙන යමු මේ මානසික උගුල් කියන්නේ මොනවද? ඒවා ඇති වෙන්නේ කොහොමද? අපිට එදිනදා ජීවිතයේදී මුහුණ දීමට සිදුවෙන මානසික උගුල් කිහිපයක් ගැන කතා කරමු. මේ මයින්ඩ් ට්‍රැප් හෙවත් මානසික උගුල් ගැන කතා කරනකොට අපිට කතා කරන්නම වෙන පොතක් තමයි Think Fast and Slow, ඩැනියල් කාන්මන් විසින් රචිත පොතක්. ඩැනියල් කාන්මන් කියන්නේ නොබෙල් ත්‍යාගලාභී මනෝ විශේෂඥයෙක්. මේ පොතට අනුව අපේ මොළය කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සිස්ටම් 1 and සිස්ටම් 2 කියලා. මේ සිස්ටම් 1 කියන්නේ වේගෙන් ක්‍රියා කරන ස්වයංක්‍රීය සහජ බුද්ධියෙන් යුත් කොටසයි. ඒ කියන්නේ අපි එදිනදා ජීවිතේදී ගන්න ඉක්මන් තීරණ ගන්න මේ මොලේ මගින්. ඔයා හිතන්න 2 උත්තරේ කීයද කියලා කවුරු හරි ඔයාගෙන් අහපුවම ඔයා උත්තර දෙන්නේ මේ මොලේ පාවිච්චි කරලා. නැත්තම් ඔයා හැමදාම යන තැනකට වැඩි පාරවල් ගැන හිතන්නත් ඔයා ඉබේම යන්නේ මේ මොලේ මගින්. මොලේ මේ කොටස ක්‍රියා කිරීමට ඕනේ අඩුම ශක්තිය. ඒ කියන්නේ අවම ශක්තියක් වැය කරලා මේකෙන් තීරණ ගන්න පුළුවන්. දැන් අපි බලමු සිස්ටම් 2 කියන්නේ මොකක්ද කියලා. සිස්ටම් 2 කොටස කියන්නේ හරිම මන්දගාමී තීරණ ගන්න ආයාසයක් යොදන්න ඕනේ. හැබැයි තාර්කික තීරණ ගන්න මේ කොටසෙන්. ඒ කියන්නේ අපි ජීවිතේ හිතලා බලලා ගන්න තීරණ ගන්න මේ සිස්ටම් 2 කොටසෙන්. උදාහරණයක් වශයෙන් ඔයා සංකීර්ණ ගණිත ගැටලුවක් විසඳන්නේ මේ කොටසෙන්. නැත්තම් වාහන තදබදයක් තියෙන වෙලාවක පාරේ ගමන් කරන්න මේ මොළය පාවිච්චි කරලා. හරි, දැන් දල වශයෙන් පැහැදිලි සිස්ටම් 1 සහ සිස්ටම් 2 කියන්නේ මොකක්ද කියලා. අපි දැන් ඊළඟට බලමු මේ මයින්ඩ් ට්‍රැප් හෙවත් මානසික උගුළු ඇතිවෙන්න මේ මොලේ හරි, මේ මයින්ඩ් ට්‍රැප් නැත්තම් මානසික උගුළු ඇතිවෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ මොලේ ක්‍රියාත්මක වෙන්නේ law of least effort යන නීතිය යටතේ. ඒ කියන්නේ අඩුම ආයාසයකින් ක්‍රියා කරවීම. මොලේ කැමති නැහැ වැඩි ශක්තියක් අපේ තීරණ ගන්න ක්‍රියාවලියට යොදවන්න. ඒක නිසා මොලේ කරන්නේ දැන් සිස්ටම් 2 වලින් ගන්නවනේ වැඩි ආයාසයක් යොදවලා වැඩි කාලයක් අරගෙන තීරණයක් ගන්න වෙනවනේ. හැබැයි සිස්ටම් 1 වලින් ගන්නකොට එහෙම නෙවෙයි. ඉක්මනින් තීරණයක් ගන්න පුළුවන් වැඩි හිතන්නේ නැතුව. ඒ කියන්නේ කලින් තියෙන දත්ත මත පදනම් වෙලා තීරණ ගන්නවා. මෙන්න මේ නිසා තමයි සමහර ජීවිතේ අවස්ථාවලදී අපි ගොඩක් දේවල් වලට රැවටෙන්නේ නැත්තම් අහු වෙන්නේ. වැරදි තීරණ ගන්න. හරි. දැන් පැහැදිලි ඇති මොකද්ද වෙන්නේ කියලා. දැන් අපිට පැහැදිලි මයින්ඩ් ට්‍රැප් කියන්නේ මොනවද? ඒවා ඇති වෙන්නේ කොහොමද? ඒවා ඇති වෙන්න හේතුව මොකද්ද කියලා. දැන් අපි බලන්න යන්නේ එදිනදා ජීවිතයේදී අපිට මුහුණ දීමට සිදුවන මේ වගේ මයින්ඩ් ට්‍රැප් ගැන. ගොඩක් අය ඇත්තටම මේවා මයින්ඩ් ට්‍රැප් කියලා දන්නේවත් නැහැ. එයාලා මේකත් හිතන්නේ සාමාන්‍ය දෙයක් විදිහට. පළවෙනියට කතා කරන්නේ ඇන්කරින් ඉෆෙක්ට් එක ගැන. මේකෙදි අපි වැරදි දත්ත මත පදනම් වෙලා වැරදි තීරණ ගන්න මේ ඇන්කරින් ඉෆෙක්ට් එක හින්දා. හරි, අපි බලමු මොකද්ද මේ කියලා. අපි පුද්ගල කණ්ඩායමක් A සහ B කියලා කොටස් දෙකකට බෙදලා A ගෲප් එකට මෙන්න මේ ප්‍රශ්නේ යොමු කරනවා. ශ්‍රී ලංකාවේ වාහන මිලියන කොච්චරක් තියෙනවද? B ගෲප් එකට ප්‍රශ්න යොමු කරනවා. ශ්‍රී ලංකාවේ වාහන සංඛ්‍යාව මිලියන 100ට වඩා අඩුයිද වැඩිද කියලා. මෙතනදී
B ගෲප් එක දෙන උත්තරේ මිලියන 100ට ආසන්න අගයක් වෙනවා. අඩු හෝ වැඩි අගයක් වෙනවා. ඒක වෙන්නේ අපි දුන්න අර වැරදි தත්ත්වය මත. ඒ වගේම A ගෲප් එක දෙන උත්තරේ ඊට වඩා සෑහෙන අඩු මට්ටමක වෙන්න පුළුවන්. මොකද එයාලට ඒ ගැන කිසිම අදහසක් නැහැ. ඒ කියන්නේ එයාලට දත්තයක් නැති හින්දා. මෙන්න මේ ඇන්කරින් ඉෆෙක්ට් එකෙන් වෙන්නේ අපිට හම්බෙන දත්තය මත පදනම් වෙලා අපි ඊට ආසන්න තීරණයක් ගන්න එක. සාමාන්‍ය ජීවිතයේදී මේ ඇන්කරින් ඉෆෙක්ට් එකට ඔයා අහුවෙන අවස්ථාවක් මං කියන්නම්. ඔයා හිතන්න ඔයා යනවා විශාල රෙදිපිලි වෙළඳ සැලකට. එතකොට ඔයා වෙළඳ සැලේ මුල් කොටසේදී දකිනවා මිල අධික රෙදිපිලි. ඒ වුණාට ඔයා වෙළඳ සැලේ පිටුපස්ස කොටසට යනකොට දකිනවා ඊට වඩා මිල අඩු රෙදිපිලි වගේ. එතකොට ඔයා ඩිසිෂන් එකක් ගන්නවා මේ රෙදිපිලි ලාභයි කියලා. ඔයා එහෙම හිතන්න හේතුව තමයි මොකද වෙළඳ පොලේ ඉදිරිපස කොටසේ තිබ්බේ මිල අධික රෙදිපිලි නිසා. මෙන්න මේ වගේ වැරදි ඩිසිෂන් වලට අපි ගොදුරු වෙනවා මේ ඇන්කරින් ඉෆෙක්ට් එක හින්දා. මේවා ඇත්තටම ව්‍යාපාර ලෝකයේ උපක්‍රම විදිහට යොදා ගන්නවා. අපි දෙවෙනියට බලන්නේ හැලෝ ඉෆෙක්ට් එක ගැන. හැලෝ ඉෆෙක්ට් එක කියන්නේ ඔයා යම් දෙයක් පිළිබඳ ප්‍රතිරූපයක් මවා ගන්නවා ඔයාට මුලින්ම ලැබෙන තොරතුරු අනුව. හිතන්න ඔයා පළමුවෙන්ම මුණ ගැහෙන පුද්ගලයෙක් ඔයාට කතා කරන විදිහෙන් හෝ කරන ක්‍රියාකාරකම් වලින් ඔයා එයාව හොඳ පුද්ගලයෙක්ද නරක පුද්ගලයෙක්ද කියලා තීරණය කරනවා. අපි මේකට ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියලාත් කියනවා. හැබැයි මේක හැම වෙලෙම නිවැරදි වෙන්නේ නැහැ. මොකද පොඩි දත්ත ප්‍රමාණයකින් සම්පූර්ණ දෙයක් පිළිබඳ ප්‍රතිරූපයක් මවා ගන්න අමාරුයි. ඒ වුණාට අපි නොදැනීම ඒක එහෙම වෙනවා. මේකත් අප ඇතුළේ ක්‍රියාත්මක වෙන එක්තරා මානසික උගුලක්. මොකද්ද මේ ෆ්‍රේමින් ඉෆෙක්ට් එක කියන්නේ? ඔයා මේ පේන දෙකෙන් කොයි එකද මිලදී ගන්නෙ? වැඩි කැමැත්තක් දක්වන්නේ කොයි එකටද? ගොඩක් අය තෝරගන්නේ ඔප්ෂන් A එක. ඒකට හේතුව ඒක ගොඩක් ඵලදායී බව පේනවා. හැබැයි හොඳින් බැලුවොත් තේරෙනවා දෙකේම එකම දේවල් තමයි තියෙන්නේ. එහෙනම් ඇයි අපි ඔප්ෂන් A එකට වැඩි කැමැත්තක් දැක්ුවේ? මෙතන වෙලා තියෙන ෆ්‍රේමින් ඉෆෙක්ට් එක බලපාලා තියෙනවා. ඒ කියන්නේ දෙයක් අපි ඉදිරිපත් කරන ආකාරයෙන් අපි ඒ මත ඇති කරගන්නා ප්‍රතිරූපය වෙනස් වෙනවා. ඔයාගේ පවුලේ වෛද්‍යවරයා ඔයාට මෙහෙම කිව්වොත් ඔයා මේ සැත්කම කළොත් ඔයා ජීවත් වීම සඳහා 90%ක ප්‍රතිශතයක් තියෙනවා. එහෙම නැතුව ડોක්ටර් මෙහෙම කිව්වොත් කොහොමද? ඔයා මේ සැත්කම කළොත් ඔයා මිය යාම සඳහා 10%ක ප්‍රතිශතයක් තියෙනවා කියලා. ඔයා කෝකටද වැඩියෙන්ම බය වෙන්නේ? අනිවාර්යයෙන්ම ડોක්ටර් දෙවෙනියට කියපු විදිහට. හැබැයි අපිට බැලුවොත් පේනවා ડોක්ටර් කියලා තියෙන එකම දේ ආකාර දෙකකින්. මෙන්න මේක තමයි අපි කියන්නේ ෆ්‍රේමින් ඉෆෙක්ට් එක කියලා. අපි දේවල් ඉදිරිපත් කරන ආකාරයෙන් ඒ මත අපිට ඇතිවන මතය ප්‍රතිරූපය වෙනස් වෙනවා. මේවා ගොඩක් අලෙවි කරන ආයතන එයාගේ ව්‍යාපාර ලෝකයේ තුල මාකටිං ට්‍රික්ස් විදිහට යොදා ගන්නවා. අපි ජීවිතේ ගොඩක් අවස්ථාවලදී මේවට අහු වෙනවා. මේ වීඩියෝ එක මෙතනින් අවසන්. අපි ඊළඟ කොටසදී කතා කරමු මේ වගේ අපිට එදිනදා ජීවිතයේදී හමු වෙන තවත් මයින්ඩ් ට්‍රැප් ගැන. එහෙනම් වීඩියෝ එකේ රැඳී සිටි සියලු දෙනාටම ස්තුතියි.